Hello හැමෝටම. Welcome to the Asian Story Hub. අද අරගෙන ආවේ Let Me Be Your Knight කියන ලස්සන කොරියන් ඩ්‍රාමා එක. එනම් වැඩි කතා නැතිව අපි යමු ඩ්‍රාමා එකට. යුන්ජු කියන්නේ පොඩි කම්පැනි එකක ටුවර් ගයිඩ් කෙනෙක් විදිහට වැඩ කරන කෙල්ලෙක්. එයාගේ එකම හීනය වුණේ එයාගේ පොඩි කාලේ ගෙදර ආපහු සල්ලි දීලා ගන්න එක. ඉතින් මේ ඊනේ හැබෑ කරගන්න එයා තව part time job කිහිපයක් කරලා කොහොම හරි සල්ලි එකතු කරගන්නවා. එයා කොච්චර try කරත් පිටරට ඉන්න එයාගේ නියුන් සහෝදරියව කන්ටැක්ට් කරගන්න එයාට ගොඩක් අමාරු වෙනවා. ඉතින් ඔහොම කාලේ යද්දි අන්තිමේදී යුන්ජුට ඒ ගෙදර මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒ එක්කම එයාගේ පොඩි කාලයේ මතකයන් විශේෂයෙන්ම ඒ ගෙදරදී අවාසනාවන්ත විදිහට නැතිවුණු එයාගේ දෙමව්පියන්ගේ මතකයන් පවා එයාට ආපහු මතක් වෙනවා. ඒ දෙන්නා නැති වුණාට පස්සේ තමයි යුන්ජුවයි එයාගේ ට්වින් සිස්ටර්වයි අනාථ නිවාසයකට දාලා තිබුණේ. මේ අතරේ අපිට හඳුන්වා දෙනවා ලූනා කියන මියුසික් බෑන්ඩ් එකේ මේන් වෝකල් වෙන තායින්ව. ඒ තරම් ෆේමස් බෑන්ඩ් එකක් නොවුනත් එයාලගේ පොපුලැරිටි එක වැඩි කරගන්න බෑන්ඩ් එකේ සෙට් එකම මාරම try එකක් දෙනවා. ඒ වෙනුවෙන් එයාලා අලුත් සින්දුවක් රිලීස් කරන අතරේ තායින් අනිත් අයට හොරෙන් යනවා මේ සින්දුවේ ලොන්ච් එක දිහා බලන්න. හැබැයි එතනදී ඩිලිවරි එකක් දාන්න යන ගමන් හිටපු යුන්ජුගේ ඇඟේ තායින් අහම්බෙන් හැප්පෙනවා. ඒ කෝපයට යුන්ජු එතනදීම තායින්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ වුණු කලබලයේ ඇස්සේ තායින්ගේ ඇත්ත ඩෙන්ටිටි එක එළියට එන්න කලින් එයාගේ හෙල්මට් එක ගලවලා කොහොම හරි එතනින් පැනලා යන්න තායින්ට පුළුවන් වෙනවා. සින්දුව ලොන්ච් කරපු විදිය සාර්ථක නොවුන නිසා බෑන්ඩ් එකට එක දිගට නෙගටිව් රිවිව්ස් ලැබෙන්න පටන් ගන්නවා. ඒකෙන් එයාලගේ පොපුලැරිටි එක තවත් බැහැලා යනවා. මේකට උත්තරයක් විදිහට ඉස්සරහට තියෙන කොන්සර්ට් එක වෙනුවෙන් බෑන්ඩ් එක තවත් අදින් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. මොනතරම් බාධක ආවත් අන්තිමේදී එයාලා සාර්ථක විදිහට කොන්සර්ට් එක පවත්වලා ආපහු එයාලගේ නම හදා ගන්නවා. හැබැයි කොන්සර්ට් එක ඉවර වෙනවා එක්කම වගේ තායින් එක පාරටම බිම ඇදගෙන වැටෙනවා. එයාව හොස්පිටල් එකට අරන් ගියාම දොස්තර බෑන්ඩ් එකේ මැනේජර් වෙන පිල්සුන්ට කියන්නේ තායින් ළඟදී ඉඳන් එක දිගට නිදිපෙති විශාල ප්‍රමාණයක් අරගෙන තියෙන බවත් එයාගේ මේ තත්වයට හේතුව ඒක බවත්. මේ අතරේ යුන්ජුගේ ට්වින් සිස්ටර් වෙන සංජු අන්තිමේදී කොරියාවට ආපහු එනවා. සංජු කොරියාවට ඇවිත් මුලින්ම කරන්නේ එයාගේ අක්කා වෙන යුන්ජුව හම්බ වෙන එක. යුන්ජු සංජුව දැකලා ගොඩක් සතුටින් පිළිගත්තත් සංජු කරන්නේ එයාට ආපහු කවදාවත් කෝල් කරන්නවත් කන්ටැක්ට් කරන්නවත් එපා කියන එක. පිටරට පෝසත් පවුලකට එයාව ඇඩොප් කරගත්ත නිසා එයාගේ වාසගම් පවා දැන් වෙනස් වෙලා තියෙන නිසා යුන්ජුව තමන්ගේ සහෝදරයෙක් විදිහට එයා පිළිගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි යුන්ජු තමන්ව හොයාගෙන එන්න හදන්නේ නැතිව තමන්ගෙන් ඈත් වෙලා ඉන්න සල්ලි පවා දෙන්නම් කියලා සංජු කියද්දී යුන්ජු ගොඩක් ෂොක් වෙනවා. එයා සල්ලි ප්‍රතික්ෂේප කරලා කියන්නේ එයාට ඕන උනේ තමන්ගේ නංගිව විතරයි කියලා. සංජුට හොඳටම බැනලා මේ වෙලාවේ යුන්ජු එතනින් තරහින් පිට වෙලා යනවා. එයා අඩ ගෙදර ඉන්නේ එයාගේ හොඳම යාළුවා වෙන බාරන් එක්ක. බාරන් එයාව අමාරුවෙන් සංසුන් කරන්න try කරනවා. ඊළඟ දවසේ යුන්ජු එයාගේ අලුත් ගෙදරට යද්දී එක ගෑනු කෙනෙක් ඇවිත් යුන්ජුගෙන් එයා කවුද කියලා ප්‍රශ්න කරන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ ගෙදර ඇත්තම අයිතිකාරයා Taman බවත් එයා හෙළිදරව් කරනවා. යුන්ජු කියන්නේ එයා සල්ලි දීලා තමයි මේ ගෙදර ගත්තේ කියලා. හැබැයි ඒ ගෑනු කෙනා කියන්නේ එයා කවදාවත් මේ ගෙදර වික්කේ නැහැ කියලයි. රියල් එස්ටේට් කම්පැනියක් මාර්ගෙන් Taman මාරම ලොකු වංචාවකට අහුවෙලා කියලා තේරුණාම යුන්ජු ඉක්මනටම පොලිස් ස්ටේෂන් එකට යන්නේ කම්ප්ලේන් එකක් දාන්න. හැබැයි පොලිසිය කියන්නේ මේ කම්පැනියේ මාරම ප්‍රොෆෙෂනල් විදිහට මේ වංචාව කරලා තියෙන නිසා එයාලව අල්ලගන්න එක කරන්නම බැරි දෙයක් කියලා. Tamanගේ සල්ලි ඔක්කොම නැති වුණ දුකට යුන්ජු පාරායිනේ ඉඳගෙන අඬ බොන්න ගන්නවා. අන්න ඒ වෙලාවේ එයාට ගිටාර් එකක් ප්ලේ කරන සද්දයක් ඇහිලා පස්සේ හැරිලා බලද්දී හොස්පිටල් ඇඳුම් පිටින් ඉන්න තායින්ව දකින්න හම්බ වෙනවා. මහන්සිය වැඩිකමට යුන්ජුට එතනම නිින්ද යනවා. ඊළඟ දවසේ උදේ එයා ඇහැරෙද්දි දකින්නේ ඒ කොල්ලා තාමත් එතන බෙන්ච් එක උඩ නිදාගෙන ඉන්න බව. යුන්ජු තායින්ගේ ඇත්ත ඩෙන්ටිටි එක දන්නේ නැතිව එයා ළඟට ගිහින් මූණ අල්ලද්දී තායින් ඇහැරිලා එයාව තල්ලු කරලා දාන්නේ යුන්ජු Tamanගේ රූම් එකට රිංගපු කොල්ලෙක් කියලා හිතලයි. හැබැයි ටික වෙලාවකින් එයාට තේරෙනවා එයාලා දෙන්නම ඉන්නේ පාරේ නිදාගෙන කියලා. විනාඩි කිහිපයක් ඇතුළත තායින් වටේට ෆෑන්ස්ලා පිරිසක් එකතු වෙන්න ගන්න නිසා එයා එතනින් ඉක්මනට පැනලා යනවා. හැබැයි අවාසනාවකට කවුරු හරි එයාගේ ෆොටෝස් වගේක් අරන් ඉන්ටර්නෙට් එකේ ඒ ෆොටෝස් දැක්කට පස්සේ තමයි යුන්ජු දැනගන්නේ තායින් කියන්නේ ලුනා බෑන්ඩ් එකේ මේන් වෝකල් කියන එක.
හොස්පිටල් එකේදී දොස්තර තායින්ට සහ පිල්සෝන්ට කියන්නේ එයා ඇත්තටම කරන්නේ නිින්දෙන් ඇවිදින එක කියලා. එහෙම නැත්නම් ස්ලීප් වෝකින්. එයා සම්පූර්ණයෙන්ම සුව වෙනකන් ප්‍රයිවට් තෙරපිස්ට් කෙනෙක්ගේ උදව් ගන්න කියලා දොස්තර උපදෙස් දෙනවා. තායින්ට ඉන්න තෙරපිස්ට් විදිහට සංජුව අඳුන්වලා දුන්නත් තායින්නේ අදහස කෙලින්ම අයින් කරනවා. එයා අකමැති වුණත් බෑන්ඩ් එක ගැන රූමර්ස් පැතිරෙන එක නතර කරන්න ඒක අනිවාර්යයි කියලා පිල්සුන් තදින්ම කියනවා. මේ අතරේ රියල් ස්ටේට් කම්පැනියෙන් ආපු කෙනෙක් යොන්ජුගේ නමට ලොකු ණය ගොඩක් හදලා තියෙන බවත් ඒ ඔක්කොටම එයාට මුහුණ දෙන්න වෙලා තියෙන බවත් යොන්ජු දැනගන්නවා. ඉතින් එයා තීරණය කරනවා සංජුව හම්බ වෙලා ඒ සල්ලි ආපහු ඉල්ලගන්න. සංජු ඉන්න හොටෙල් එකට යොන්ජු යද්දී පිල්සුන් යොන්ජුව දැකලා එයාව සංජු කියලා වරදවා වටහාගෙන තායින්ගේ ප්‍රයිවට් තෙරපිස්ට් විදියට තායින් ළඟට අරගෙන යනවා. තායින් එක පාරටම යොන්ජුව අඳුරගෙන එයාගෙන් ට්‍රීට්මන්ට් ගන්න එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. යොන්ජුට මුකුත් පැහැදිලි කරන්න හම්බ වෙන්න කලින්ම එයා ෆ්‍රන්ට් ඩෙස්ක් එකට ගිහිල්ලා සංජු ගැන අහද්දී එතන ඉන්න අයත් මුලින්ම එයාව සංජු කියලා වරදවා වටහා ගන්නවා. ඊට පස්සේ එයා කියනවා එයා සංජුගේ නියුන් සහෝදරිය කියලා. රිසෙප්ෂනිස්ට් කියන්නේ සංජු ආපහු රටින් පිට වෙලා ගියා කියලයි. ආපහු බෑන්ඩ් එක ඉන්න ගෙදරට ආපු පිල්සුන් එයාලට කියනවා එයාලා එක්කම නතර වෙලා ඉන්න ප්‍රයිවට් ඩොක්ටර් කෙනෙක්ව ඇරේන්ජ් කළා කියලා. හැබැයි බෑන්ඩ් එකේ ඔක්කොමලා ඒකට අකමැති වෙන්නේ කෙල්ලෙක් එකට ඉන්න එක එයාලට අන්කම්ෆර්ටබල් නිසායි. හැබැයි එදා රෑ තායින් ආපහු නිින්දෙන් ඇවිදින්න ගන්නවා. බෑන්ඩ් එකේ කාටවත්ම එයාව පාලනය කරගන්න බැරි වෙනවා. ඊළඟ දවසේ උදේ එයාලා පිල්සුන්ට කියනවා එයාලා අදහස වෙනස් කරගත්තා. ප්‍රයිවට් ඩොක්ටර්ට කතා කරලා එයාත් එක්ක නතර වෙන්න එයාලා කැමතියි කියලා. මේ අතරේ යොන්ජුව පොලි කාර්යෝ වගේක් කිඩ්නැප් කරනවා. එයාලා තර්ජනය කරන්නේ මාස 3ක් ඇතුළත ණය ගෙව්වේ නැත්නම් පරිගන්නවා කියලයි. එයාලගෙන් බේරලා ආවට පස්සේ යොන්ජු හිතනවා මේ ණය බේරගන්න වගේම එයාගේ ගේ ආපහු ගන්න එයා මේ ජොබ් එක බාර ගන්න ඕනි කියලා. ඒ නිසා එයා පිල්සෝන්ට කෝල් කරලා ඒ ජොබ් ඔෆර් එක බාර ගන්නවා. ඊළඟ දවසේ එයා එයාගේ බඩුත් අරන් බෑන්ඩ් එකේ ගෙදරට යනවා සංජු විදිහට. එයා පිල්සෝන්ගෙන් අහනවා මේ අයිඩල්ස්ලා හොඳින් හැසිරෙන සයිලන්ට් අයද කියලා. පිල්සෝනුත් ඔව් කියලා කියනවා. හැබැයි එයා ගෙදර ඇතුළට යද්දිම දකින්නේ බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා මරා ගන්නවා. ඒකෙන්ම එයාට තේරෙනවා ඉස්සරහට එයාගේ ජීවිතේ ෂේප් එකේ ඉන්න එක නම් ලේසි දෙයක් නෙවෙයි කියලා. යොන්ජු මෙම්බර්ස්ලා එක්ක ටිකක් වෙලා කතා කර ඉඳලා තායින් එක්ක ටිකක් ලං වෙන්න try කරනවා. හැබැයි වෙනම කරපු කතාවකදී තායින් එයාට සැරෙන් බයිනවා. එයා කියන්නේ යොන්ජුව ඩොක්ටර් කෙනෙක් විදිහට එයා පිළිගන්නේ නැති බවත් එයා පිල්සෝන්ගේ ඕඩර්ස් වලට විතරක් එකග වෙන බවත්. එයා කියනවා Tamanගේ ළඟටවත් එන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මාසයක් ඇතුළත එයාව සුව කරනවා වගේ රඟපාලා මෙතනින් යන්න කියලා එයා බල කරනවා. ඒ වගේම බෑන්ඩ් එකේ කිසිම කෙනෙක් එයාව පිළිගන්නේ නැහැ කියලත් මතක් කරනවා. කොහොම වුණත් එයා එතනින් එළියට යද්දී වූයන් එයාව උණුසුම්ව පිළිගන්නවා. වූයන් එයා වෙනුවෙන් කෑම වගේකුත් ලෑස්ති කරලායි තියෙන්නේ. ෆ්ලෑෂ්බෑක් එකකින් පෙන්නනවා වූයන් මීට කලින් යොන්ජුව ලයිබ්‍රරි එකේදී දැකලා තියෙන බවත් එයාට යොන්ජුව හුරුබුහුටි කියලා හිතලා තියෙන බවත්. එදා රෑ තායින් ආපහු නිින්දෙන් ඇවිදී කියන බයට යොන්ජු තායින්ගේ කාමරේ එළියෙන් වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා එයාට මුළු රෑම නිදි මරන්න වෙනවා. උදේ වෙද්දී එයාගේ මූඩ් එකත් හොඳටම අවුල් වෙනවා. ඒ වෙලාවේ කොල්ලෝ ටික බ්‍රෙක්ෆාස්ට් ටේබල් එකේදී එකිනෙකා එක්ක රණ්ඩු වෙවි කෑම විසි කරන්න ගන්නවා. යොන්ජුට හොඳටම තරහා ගිහින් එයාලට බනිනවා. එයාලා පොඩි ළමයි වගේ හැසිරෙන බවත් Taman එයාලගේ බේබිසිටර් නෙවෙයි කියලාත්. එයා කතා කරපු සැර විදියට කොල්ලෝ ටික කරන වැඩේ නතර කරනවා. ඊට පස්සේ යොන්ජු සයිකියාට්‍රික් කෙනෙක් ළඟට ගිහින් Taman නිින්දෙන් ඇවිදිනවා වගේ රඟපාලා ඒ කන්ඩිෂන් එක පාලනය කරන්නේ කොහොමද කියලා නෝට්ස් ගන්නවා. ආපහු ආවට පස්සේ එයා දොස්තර දුන්න ප්‍රශ්න ටික ලියාගන්නේ තායින්ගෙන් අහන්න. හැබැයි එයා දකිනවා තායින් කාර් එක ඩ්‍රයිව් කරගෙන බිල්ඩින් එකෙන් එළියට යනවා. එයා හිතන්නේ තායින් නිින්දෙන් ඇවිදිනවා කියලායි. ඉතින් එයා තායින් පස්සෙන් යනවා. තායින් රූෆ් টොප් එක උඩ ඉන්නව දැකලා එයා වැටෙන්න යනවා කියලා හිතලා යොන්ජෝ එයාව බේරගන්න දුවගෙන යනවා. හැබැයි ඇහැරලා හිටපු තායින්ගෙන් යොන්ජෝට හොඳටම බැනුම් අහන්නයි වෙන්නේ. එයාගේ ජීවිතේට මැදිහත් වෙන්න එපා කියලා Taman කලින්ම කිව්වා නේද කියලා තායින් මතක් කරනවා.
මොන තරම් බාධක ආවත් යුන්ජු ගේම් එක අතාරින්නේ නැහැ. එයා තමන්ගේ ගෙදර ඉඳන්ම තායින්ගේ කන්ඩිෂන් එක ගැන රිසර්ච් එකක් කරන්න ගන්නවා. ඔහොම ඉද්දී තායින් නිින්දෙන් නැවිදලා ෆර්නිචර් වල වදින සද්දේ යුන්ජුට ඇහෙනවා. එයා තායින්ට තුවාල වෙයි කියලා එයාව බේරගන්න හදද්දී වැටෙන පාරට ආම්බෙන් තායින් යුන්ජුට කිස් එකක් දෙනවා. තමන්ගේ ලැජ්ජාව බේරගන්න තායින් කරන්නේ තාමත් නිින්දෙන් ඇවිදිනවා වගේ රඟපාන එක. මේ වුණ දේ නිසා මනස අවුල් වුණ යුන්ජු වූයන්ගෙන් උදව් ඉල්ලගන්න තීරණය කරනවා. වූයන් සිද්ධ වුණ දේ දැනගෙන හිටියත් මුකුත් නොකියා නිහඬව ඉන්නවා. ඊළඟ දවසේ තායින් මුකුත්ම නොවුණු ගානට ඉන්න try කරත් යුන්ජු මුහුණට හම්බෙන හැම වෙලාවෙම එයාට තරහ යනවා. යුන්ජු ඉන්නේ මනස අවුල් වෙලා කියලා තේරුණ වූයන් එයාට නිදිමරණ රැට කියවන්න පොත් වගේක් දීලා උදව් කරන්න හදනවා. ටික වෙලාවකට පස්සේ පිල්සෝන්ගෙන් යුන්ජුට කෝල් එකක් එන්නේ තායින්ගේ තත්ත්වය ගැන අහන්න. ඔක්කොම හොඳින් යනවා කියලා බොරුවට කිව්වත් පිල්සෝන් කියන්නේ එයාටත් හොරෙන් නැවිත් තායින්ව බලන්න ඕනි කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා යුන්ජු තීරණය කරනවා තායින් එක කතා කරන්න. පිල්සෝන්ට Taman හොඳින් ඉන්නවා කියලා පෙන්වන්න එයා කියන දේවල් කරන්න ඕනි කියලා එයා තායින්ට උපදෙස් දෙනවා. එයා තායින්ට කියනවා එයාගේ තත්ත්වය හොඳ වෙනවා වගේ පෙන්නුවොත් යුන්ජුට මෙහෙන් යන්න තියෙන ඉඩ වැඩි කියලා. අන්තිමේදී තායින් එකට එකඟ වෙනවා. යුන්ජු එයාව ගාඩන් එකට එක්කන් ගිහින් කියනවා හිතට මුලින්ම එන දේ අඳින්න කියලා. මුලින් අකමැති වුණත් පස්සේ තායින් එක කරන්න ගන්නවා. ටික වෙලාවකට පස්සේ යුන්ජුට නිින්ද යනවා. තායින් එයා දිහා බලන් ඉන්නේ එයාගේ ජීවිතේ මුල්ම වතාවට එයාට මාරම සැහැල්ලුවක් දැනෙන නිසායි. හැබැයි මේ මොහොත ඉක්මනටම නැති වෙනවා යුන්ජු එක පාරටම කිවිසුමක් අරිද්දී. ඒකෙන් තායින් අඳමින් හිටපු පේන්ටින් එක ස්පොයිල් වෙනවා. මේ මොහොත අවුල් වුණත් අලුත් සින්දුවක් හදන්න ලොකු ඉන්ස්පිරේෂන් එකක් අරගෙනයි තායින් එතනින් යන්නේ. එදාට යුන්ජු වූයන් එක ඉඳගෙන එයා එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න try කරනවා. මොකද බෑන්ඩ් එකේ අනිත් අය Tamanව ගණන් ගන්නේ නැති නිසා එයාට තනිකම දැනුන නිසායි. වූයන් එයාගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ආදරෙන් පිළිගන්නවා. ඕනෙම වෙලාවක කතා කරන්න එන්න කියලා කියනවා. වූයන් එයාට ඩ්‍රින්ක් එකක් ගේන්න යද්දී ලීඉන් ආපහු ගෙදර එනවා දැකලා යුන්ජු එයාගෙන් අහනවා කොහෙද ගියේ කියලා. එයා කියන්නේ යාළුවෙක් හම්බ වෙන්න ගියා කියලා. එයාගේ කම්මුලේ ලිප්ස්ටික් ගෑවිලා තියෙනවා දැකපු යුන්ජු ලව් රූමර්ස් නිසා එයාගේ කැරියර් එකට වෙන බලපෑම ගැන වෝන් කරනවා. ඒ වෙලාවේ ලීන් කියන්නේ එයා ඊට වඩා පරිස්සම් වෙන්නම් කියලත් ඒ වගේම මේ රහස කාටවත් නොකියා තියාගන්න කියලත්. ඊළඟ දවසේ තායින්ගේ හිතේ තියෙන පීඩනය අඩු කරන්න යුන්ජු එයාව කන්දක් නගින්න එක්කන යනවා. එයා තායින්ගේ ලෙඩේ මුල හොයාගන්න try කරද්දී තායින් කියන්නේ එයා මිනිස්සු එක්ක ඉන්නමට වඩා තනියම ඉඳලා මියුසික් හදන්න කැමතියි කියලායි. කෙනෙක්ට Tamanගේ සින්දු කීමේ හැකියාව පෙන්වන්න Tamanම මාරු ලොකු ප්‍රෙෂර් එකක් දාගෙන ඉන්න බව එයා කියනවා. ඒ කතාව අස්සේ කෙල්ලෝ දෙන්නෙක් ලූනා බෑන්ඩ් එකට බැන වෙනත් බෑන්ඩ් එකක වර්ණනා කරනවා එයාලට ඇහෙනවා. යුන්ජු ඒ කෙල්ලෝ දෙන්නා ළඟට ගිහින් අනිත් බෑන්ඩ් එක ගැන කටකතා පැතුරුවා කියලා එයාලට කෑ ගහනවා. ඒ කෙල්ලෝ බොරු කටකතා පතුරවන එකේ ලීගල් පැත්ත ගැන වෝන් කරද්දී යුන්ජු කියන්නේ මුලින්ම කටකතා පටන් ගත්තේ එයාලා මිසක් Taman නෙවෙයි කියලයි. තායින් යුන්ජුව එතනින් එක්කන් යනවා. එයාලා ආපහු එද්දී තායින්ගේ තාත්තා එතන ඉන්නවා. එයා තායින්ගෙන් ප්‍රශ්න කරන්නේ එයාගෙන පැතිරෙන කටකතා ගැනයි. ෆ්ලෑෂ්බැක් එකකින් පෙන්නනවා තායින්ගේ හිතේ එයාගේ තාත්තා ගැන ලොකු තරහක් තියෙනවා කියලා. මොකද පියානෝ ප්ලේ කරද්දී වෙන වැරදිවලට තාත්තා එයාලට පහර දීලා තියෙනවා. තාත්තා කියන්නේ ක්ලාසිකල් මියුසික් කොම්පෝසර් කෙනෙක්. පොප් මියුසික් නෙවෙයි. එයා Tamanගේ තාත්තට ඒ ෆීල්ඩ් එකේ ටැලන්ට් එක නැති එක ගැන ලැජ්ජ වෙනවා. යුන්ජුට ආම්බෙන් මේ කතාව ඇහෙනවා. තායින්ට ඒකට හොඳටම තරහා ගිහින් යුන්ජුට තදින්ම බයිනවා. ඊට පස්සේ තායින් කම්පැනි එකේ යාළුවෝ එක්ක ප්‍රැක්ටිස් වලට යනවා. හැබැයි එයා තදින් ගිටාර් එක ප්ලේ කරපු නිසා එයාගේ අත තුවාල වෙනවා. වෝයන් මැදිහත් වෙලා එයාව ගෙදර යවනවා. එයාගේ තුවාලය දැකලා යුන්ජු උදව් කරන්න හැදුවත් තායින් එයාගේ උදව් ප්‍රතික්ෂේප කරලා තරහින් කියන්නේ එයාගේ වැඩවලට මැදිහත් වෙන්න එපා කියලයි. එයා එයාගේ රූම් එකට ගිහින් දොර වහගන්නවා. ඇතුලෙන් සද්ද ආවත් යුන්ජු මුලින් ඇතුලට යන්න බය වෙනවා. හැබැයි අන්තිමේදී ඇතුලට යද්දී එයා දකින්නේ තායින් නින්දෙන් එයාගේ ඔළුව බිත්තියේ ගහගන්න බව. මේ වෙලාවේ යුන්ජු කියනවා ඔයා ඔයාගේ තාත්තා කිව්වා වගේ ෆේලිය කෙනෙක් නෙවෙයි කියලා. මුලින්ම තායින් එක්ක නැති වුණත් අන්තිමේදී යුන්ජු එයාව සංසුන් කරද්දී තායින් අඬ යුන්ජුගේ අත් උඩම නින්දට වැටෙනවා.
එයා හැරෙද්දි එයාලගේ යුන්ජු ඉන්නව දැකලා තායින් කෑ ගහන්නේ එයාගේ රූම් එකට ආවේ ඇයි කියලායි. යුන්ජුගේ බෙල්ලේ තියෙන පාරවල් දැකලා එයා අහනවා ඒක එයා කරපු දෙයක්ද කියලා. යුන්ජු ඔව් කියනවා. කනගාටු වෙනුවට තායින් අහන්නේ දැන් මේ සිද්ධියෙන් එයා මොකක්ද කරන්න හදන්නේ කියලා. යුන්ජු ෂොක් වෙලා කියන්නේ එයාට තායින්ගෙන් මුකුත් ඕනේ නැති බවත් මේ සිද්ධිය රහසක් විදියට තියාගන්න බවත්. තායින් යුන්ජුට කන්ෆෙස් කරනවා එයා යුන්ජුගේ අහිංසකකම ගැන සැකලා කියලා. මොකද එයා අඳුරන හැමෝම එයාගෙන් ප්‍රයෝජන ගන්න try කරපු නිසා එයා එහෙම හිතුවා කියලාත් කියනවා. ඒකට උත්තර දෙමින් යුන්ජුගේ චෝදනාව ප්‍රතික්ෂේප කරලා තායින්ට කියනවා යුන්ජුගෙන් සමාව ඉල්ලන්න කියලා. තායින් සමාව ඉල්ලන්න අකමැති වුණත් එයාගේ මේ ක්‍රමයකින් ඒකට වන්දයක් දෙන්න එකඟ වෙනවා. ඊළඟ දවසේ යුන්ජු ප්ලෑන් කරන්නේ තායින්ව ගොඩක් මහන්සි කරවන්න. එතකොට එයාට ලේසියෙන්ම නිින්දයයි කියලා එයා හිතනවා. එයා ටයිකොන්ඩෝ ක්ලාස් එකකට ජොයින් වෙන්නේ බෑන්ඩ් එකේ වැඩ වෙන ගාවුන් එක. ගාවුන් තායින්ට තදින් ට්‍රේනින් කරනවා. ගාවුන්ගේ හැකියාව දැකලා යුන්ජු එයාටත් උගන්වන්න කියලා ඉල්ලනවා. හැබැයි ගාවුන් ලැජ්ජාව නිසා ඒකට අකමැති වෙනවා. පස්සේ තායින් යුන්ජුගේ බෙල්ලේ තුවාලේ වහන්න ස්කාර්ෆ් එකක් අරන් ඉද්දි දකින්නේ වූයන් ඒ වෙද්දිත් යුන්ජුට ස්කාර්ෆ් එකක් දීලා තියෙන බව. මේකෙන් තායින්ගේ හිත රිදුනත් එයා ඒක පිටතට පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ බෑන්ඩ් එක එකතු වෙන්නේ එයාලගේ අලුත් සින්දුව ලොන්ච් කරන එක ගැන කතා කරන්න. රූම් එකට ආවට පස්සේ තායින් රෑ වෙනකම් නිදිමරන් අලුත් සින්දුව කම්පෝස් කරනවා. එයා එළියට යද්දි දකින්නේ යුන්ජු එළියේ නිදාගෙන ඉන්නවා කියලා. යුන්ජු ඊට පස්සේ එයාට ඩ්‍රින්ක් එකක් හදලා දීලා අහනවා ඇයි තායින් මෙච්චර මහන්සි වෙන්නේ කියලා. තායින් කියන්නේ මියුසික් හදන එක ලේසි නැති බවත් යුන්ජු එයාගේ සින්දු අහලා නැති නිසා ඒකේ අමාරුකම තේරෙන්නේ නැති බවත්. යුන්ජුට මතක් වෙනවා එයාලා මුලින්ම හම්බුණු වෙලාවේ තායින් ගිටාර ප්ලේ කරපු හැටි. එයා කියනවා ඒ සින්දුව එයා දුකෙන් ඉද්දි එයාගේ හිත හැදුවා කියලා. යුන්ජුගේ කතාවෙන් හිතවුණු තායින් කියන්නේ ඒක එයාගේ මුල්ම සින්දුව කියලා. එයා ඒ සින්දුව පියානෝ එකේ ප්ලේ කරලා පෙන්නුවත් යුන්ජු කියන්නේ එදා ඇහුණු සින්දුවට වඩා මේක වෙනස් කියලා. තායින්නේ ටියුන් එක මතක් කරගන්න try කරද්දි යුන්ජුත් ඒකට උදව් කරලා සින්දුව කියනවා. ඊළඟ දවසේ බෑන්ඩ් එක කොන්සර්ට් එකට ලෑස්ති වෙලා එයාලගේ වෑන් එකට නැගලා යනවා. ගමන දිග නිසා එයාලා පාර මැදදී කෑම ගන්න නතර වෙනවා. හැබැයි අවාසනාවකට යුන්ජු දකිනවා එයා කලින් වැඩ කරපු රියල් ස්ටේට් කම්පැනියේ බස් එකක්. එයා ඉක්මනට හැංගෙන්නේ කාටවත් නෝඩි නොවි ඉන්න. එයාලා ප්‍රැක්ටිස් වෙන තැනට ආවට පස්සේ ගාවුන් ටිකක් නර්වස් වෙලා ඉන්නවා වූයන් දකිනවා. වූයන් ඇහුවාම ගාවුන් කියන්නේ එයා බය වෙලා කියලයි. එයා මෙඩිටේට් කරන්න කියලා ගෲප් එකෙන් අයින් වෙලා යද්දි වෙනත් බෑන්ඩ් එක මෙම්බර් කෙනෙක් එයා ළඟට එනවා. ඒකෙන්ම එයාගේ නර්වස් එකට හේතුව එළියට එනවා. මේ අතරේ තායින් සහ යුන්ජු වෑන් එකේ රෙස්ට් කරනවා. යුන්ජුට තදින්ම වොෂ්රූම් යන්න ඕන වුණත් තායින්ව තනියම දාලා යන්න එයා බය වෙනවා. යුන්ජුගේ අමාරුව තේරෙන තායින් කියන්නේ එයාට යන්න කියලායි. එයා නිදාගන්නේ නැහැ කියලා පුරුදු වෙනවා. ටොයිලට් එකට ගියාම යුන්ජුට හම්බ වෙන්නේ ප්‍රසිද්ධ ඇක්ට්‍රස් කෙනෙක්. එයා යුන්ජුගෙන් එයාගේ ඩ්‍රෙස් එකට උදව් ඉල්ලනවා. යුන්ජුත් උදව් කරනවා. හැබැයි වොෂ්රූම් එකෙන් එළියට එද්දි යුන්ජු දකින්නේ ලොකු කුණාටුවක් එන බවයි. ඉතින් කොන්සර්ට් එක කැන්සල් කරන්න තීරණය කරත් වෑන් එක ඇතුලේ හිටපු තායින් නැහැ. යුන්ජු පිල්සෝන් ටික කියලා තායින්ව හොයන්න පටන් ගන්නවා. යුන්ජුට තායින්ගේ ෆෝන් එක බිම තියලා හම්බ වෙනවා. එයා තායින්ගේ නම කියලා කෑ ගහගෙන යද්දි ගහක් ළඟ ඉන්න තායින්ව හම්බ වෙනවා. තායින් නැහැරිලා කියන්නේ එයා හොඳින් ඉන්නවා කියලයි. එයාලා කැලෙන් එළියට යන්න try කරත් පාරේ වරදිනවා. රෑත් වෙනවා. වෙලාවට එයාට කැලේ ඇතුලේ තියෙන ගෙයක් හම්බෙනවා. එයාලා එදා රෑ එහි නවතින්න තීරණය කරනවා. ගෙට ඇතුළු වෙද්දිම යුන්ජුට තේරෙනවා වැස්සේ තෙමුණු නිසා තායින්ට උණ ගැන්ලා කියලා. එයාලා ගින්දර පත්තු කරගෙන ඒ ළඟින් වාඩි වෙනවා. තායින් යුන්ජුගේ බෙල්ලේ තියෙන ස්කාර්ෆ් එක ගැන අහද්දී යුන්ජු කියන්නේ ඒක වූයන් දුන්න gift එකක් කියලා. ඒ වගේම එයා ගොඩක් අගය කරනවා කියලාත් කියනවා. හැබැයි තායින් ඒ ස්කාර්ෆ් එක එයාගෙන් අරන් ආපහු දෙන්නේ නැහැ. තායින් යුන්ජුට තමන්ව බේරගත්තට ස්තුති කරද්දී යුන්ජු සමාව ඉල්ලන්නේ එයාව තනියම දාලා වොෂ්රූම් එකට ගියපු එකට. යුන්ජු ෆෝන් එක දෙද්දි තමයි තායින් දකින්නේ ඒක වැඩ කරන්නේ නැහැ කියලා. එයාගේ සින්දු ගොඩක් එකේ තිබ්බා කියලා කිව්වහම යුන්ජු ආපහු සමාව ඉල්ලන්නේ ඔක්කොම නැතිවීමේ වේදනාව එයා දන්න නිසායි. ඊට පස්සේ තායින්ට නිින්ද යන්න එද්දි යුන්ජු කරන්නේ කලින් වගේ එයා පැනලා යන එක නවත්තන්න එයාලගේ අත් දෙක එකට තියලා ගැට ගහගන්න එක. යුන්ජු නිදාගෙන ඉන්නවා දකිද්දී තායින්ට ආපහු ඉන්ස්පිරේෂන් එකක් එනවා සින්දුවක් ලියන්න. ඒ වෙලාවෙම යුන්ජුගේ ෆෝන් එකට කෝල් එකක් එනවා.
තායින් හිතන්නේ එක පිල්සෝන්ගෙන් වෙන්නේ නැති එයාලව බේරගන්න එනවා ඇති කියලා. හැබැයි කෝල් එක ගන්නේ ණයකාරයෙක්. එයා යුන්ජුගේ ඇත්ත නම කියලා කතා කරද්දි තායින් රඟපාන්නේ මේක සංජු කියන ඩොක්ටර්ගේ ෆෝන් එක කියලා. එයා කෝල් එක කට් කරනවා. යුන්ජු හැරුණාම තායින් යුන්ජු ගැන අහද්දි එයා කියන්නේ ඒ වගේ කෙනෙක්ව දන්නේ නැහැ කියලා. යුන්ජු කියන්නේ එක එක පිරිවෙන්ගෙන් සල්ලි ඉල්ලලා එයාට කෝල් වෙනවා කියලායි. තායින්ට සැක හිතුණත් එයා ඒ ගැන යුන්ජුගෙන් කෙලින්ම අහන්නේ නැහැ. එයා ආපහු ආවහම යුන්ජු පිල්සෝන්ගෙන් සමාව ඉල්ලන්නේ තායින්ව හරියට බලාගත්තේ නැහැ කියලායි. හැබැයි තායින් යුන්ජුව බේරගෙන කියන්නේ ඒක එයාගේම වරදක් කියලායි. එයාගේ රූම් එකට ගියාම තායින්ට යුන්ජු නිදාගෙන හිටපු ලස්සන මොහොතවල් මතක් වෙනවා. එයා තීරණය කරනවා මේ ඉන්ස්පිරේෂන් එක ටෙස්ට් කරන්න යුන්ජුට කියන්න Taman එක උදේ ඉඳන් රෑ වෙනකම් මුළු දවසම ඉන්න කියලා. එතකොට එයාට නිින්දෙන් එවෙදින්නේ නැති වෙයි කියලාත් කියනවා. හැබැයි යුන්ජු කියන්නේ එදාට එයාට වැඩ ගොඩක් තියෙනවා කියලායි. ඊට පස්සේ යුන්ජු සයිකියාට්‍රිස්ව හම්බ වෙන්න යන්නේ එයාගේ ට්‍රීට්මන්ට් එකේ ඊළඟ ස්ටෙප් එකට. සෙෂන් එකට පස්සේ එයා ආපහු එද්දි එයාගේ යාළුවා බාරන් එයාව නතර කරනවා. බාරන් අහන්නේ යුන්ජු ලූනා බෑන්ඩ් එකේ වැඩකාරියක් විදියට වැඩ කරන්නේ ඇයි කියලායි. වෙන කරන්න දෙයක් නැති තැන යුන්ජු ඔක්කොම විස්තර බාරන්ට කියනවා. බාරන් යුන්ජුට උනන්දු කරන්නේ මේ වැඩේ දිගටම කරන්න කියලායි. මොකද එයා අසරණ වුණු අයට උදව් කරන විදිය මතක් කරලා තායින්ටත් උදව් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් දෙනවා. ආපහු ගෙදර ආවම තායින් එයා එනකම් බලන් ඉඳලා අහනවා කොහෙද ගියේ කියලා. යුන්ජු කියන්නේ යාළුවෝ එක්ක හිටියා කියලායි. හැබැයි තායින්ට ඉන්ස්පිරේෂන් එක එන්නේ නැති වුණාම එයා කරන්නේ යුන්ජු ඉස්සරහින් වාඩි වෙලා එයා දිහා බලන් ඉන්න එක. එයාගේ ක්‍රියේටිවිටි එක ආපහු ගන්න. ඊළඟ දවසේ උදේ ගවුන් ડોක්ටර්ව හම්බ වෙන්න යනවා. දොස්තර කියන්නේ එයාට එයාගේ අත් සහ ඇඟිලි හොලවන්න අමාරුයි කියලායි. චෙක් කරලා බලලා දොස්තර කියන්නේ මේක ෆිසිකල් ප්‍රොබ්ලම් එකකට වඩා සයිකොලොජිස්ට් ඉෂුව එකක් වෙන්න පුළුවන් කියලා. ඔන්න ආපහු ආවට පස්සේ ගවුන් පියානෝ ප්ලේ කරන්න හදද්දී එයා එක ෆේල් වෙනවා. යුන්ජු ඒක දැකලා එයාගෙන් අහනවා හොඳින්ද ඉන්නේ කියලා. එයා යුන්ජුට කියනවා මේ ප්‍රශ්නේ වෙන කාටවත්ම කියන්න එපා කියලා. යුන්ජු එයාව රෙස්ටොරන්ට් එකකට එක්කන් ගිහින් අහනවා ඇයි එයා ටයිකොන්ඩෝ වලට මෙච්චර ආස කියලා. එයා කියන්නේ ටයිකොන්ඩෝ වලින් එයාට ශක්තිමත් බවක් වගේම ප්‍රතිවාදීන්ට සමාව දීමේ ගුණයක් ලැබෙනවා කියලා. යුන්ජු ඒ අදහස අගය කරලා එයාට කියන්නේ එයා මාර්ම ශක්තිමත් කෙනෙක් කියලා. ඊට පස්සේ යුන්ජු තායින්ව එක එක නැචරල් ප්ලේසස් වලට එක්කන් යන්නේ දොස්තරගේ උපදෙස් පරිදි ස්වභාව ධර්මයේ එක්ක ඉඳලා ලෙඩේ සුව කරගන්නයි. තායින් අහනවා යුන්ජු ඇමරිකාවේ ඉඳලත් කොහොමද මේ තැන් ගැන දන්නේ කියලා. යුන්ජු බොරුවක් ගොතනවා පොඩි කාලේ මේ තැන්වලට එයා ඇවිත් තියෙනවා කියලා. තායින් එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන අහද්දී යුන්ජු කියන්නේ එයාව ඇමරිකන් පවුලකට ඇඩොප්ට් කරගත්ත බවත් එයාට නියුන් සහෝදරියක් ඉන්න බවත්. ඒ සහෝදරිය තාමත් Tamanට ආදරේ කියලා හිතන් ඉන්න මෝඩ ෆේලියර් කෙනෙක් කියලා යුන්ජු කියනවා. තායිනේ කතාවෙන් පුදුම වෙලා කියන්නේ එයාගේ සහෝදරියගේ ජීවිතය ගැන මුකුත්ම නොදැන එයා මෙච්චර සැරට කතා කරන එක හරි නැහැ කියලායි. යුන්ජුත් පිළිගන්නවා එයා එයාගේ සහෝදරිය ගැන වැඩි දෙයක් දන්නේ නැහැ කියලා. එයාලා දෙන්න එකතු වෙලා ඉර බහින දිහා බලන් ඉද්දි තායින්ට ආපහු ඉන්ස්පිරේෂන් එකක් ලැබෙනවා. ඊට පස්සේ ලූනා බෑන්ඩ් එකයි තව බෑන්ඩ් එක්කුයි පර්ෆෝමන්ස් කරන්න ලෑස්ති වෙනවා. හැබැයි ලූනා බෑන්ඩ් එකෙන් ඉන්නේ ගවුන් සහ චොන් විතරයි. අනිත් බෑන්ඩ් එකේ අයව දැකලා ගවුන් නර්වස් වෙලා කාමරයෙන් එළියට යනවා. ඌයන් පස්සෙන් ගිහින් අහනවා මොකද වුනේ කියලා. මේ වෙලාවේ ගවුන් කන්ෆෙස් කරනවා එයාට ෂෝ එකට යන්න බෑ කියලා. මේ අතරේ යුන්ජු අසනීප වෙනවා. වුයන් එයාව බලා ගන්නවා. තායින් මේක දැනගෙන යුන්ජුව බලන්න යන්න හදද්දී වුයන් එයාව නවත්තන්නේ යුන්ජු අසනීප වුණේ තායින්ගේ කාමරේ ඉස්සරහා නිදාගත් නිසා කියලා කියමින්. හැබැයි යුන්ජු කිවිසුම් මරන සද්ද ඇහිලා තායින්ට නොගියන ඉන්න බැරි වෙනවා. එයාව බලන්න තායින් එන එකෙන් යුන්ජු ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ඔන්න ගවුන් සහ චාන් අවුලෙන් ගෙදර එනවා. ගවුන් ඔක්කොලාම ෂොක් කරමින් කියන්නේ එයා බෑන්ඩ් එකෙන් අයින් වෙන්න හදනවා කියලායි. ඌයන් හේතුව අහද්දී ගවුන් කියන්නේ Taman නිසා බෑන්ඩ් එක විඳවන්න ඕනි නැහැ කියලායි. තායින් මේකට මැදිහත් වෙලා ගවුන්ගෙන් කියන්නේ එයාට යන්න ඕනේ නම් යන්න පුළුවන් කියලායි. ගවුන් එළියට යද්දී යුන්ජු පස්සෙන් ගිහින් එයාව නවත්තන්න හදවුවත් ගවුන් ඒක අයින් කරලා කියන්නේ තායින්ව පරිස්සමින් බලාගන්න කියලායි. ඔන්න ආපහු කාමරේට ආපු යුන්ජු දකින්නේ තායින් කෝපයෙන් ඉන්නවා කියලා. එයා කියන්නේ ආපහු කාටවත් ගවුන් ගැන කතා කරන්න එපා කියලායි. යුන්ජු මේ වෙලාවේ තායින්ට බනිනවා එයා එයාගේ යාළුවා ගැන මුකුත්ම දන්නේ නැතිව එයාට ලේසියෙන්ම යන්න දුන්නා කියලා. තායින් එයාගේ රූම් එකට යද්දී යුන්ජු පස්සෙන් ගිහින් ආපහු බනින්නේ ගවුන් එයාට කිව්වේ තායින්ගේ සෞඛ්‍යය ගැන එයා කොච්චර වද වෙනවද කියලා මතක් කරමින්.
ඊළඟ දවසේ යොන්ජු වූයන්ව එක්කන් ගාවුන්ගේ ගෙදර යනවා. හැබැයි එයාගේ අම්මා කියන්නේ ගාවුන් ගෙදර නෑ කියලා. එයා බෑන්ඩ් එකෙන් අයින් වෙනවා කියලා දන්නේ නැති බවත් එයා කියනවා. ඊට පස්සේ එයාලා ටයිකොන්ඩෝ ක්ලබ් එකට ගිහින් කෝච්ගෙන් ගාවුන් ගැන අහනවා. කෝච් කියන්නේ ගාවුන් එතන නැහැ කියලායි. හැබැයි එයාලට ගාවුන්ගේ ස්නිකර්ස් දෙක දකින්න හම්බ වෙනවා. ඒකෙන් තේරෙනවා එයා ඇතුලේ හැංගිලා ඉන්නවා කියලා. ආපහු බෑන්ඩ් එක ළඟට ඇවිත් එයාලා කියන්නේ ගාවන් ටයිකොන්ඩෝ ක්ලබ් එකේ හැංගිලා ඉන්නවා. ඒකෙන් තේරෙන්නේ එයා ලොකු ප්‍රශ්නයක ඉන්නවා කියලායි කියලා. අන්න ඒ වෙලාවේ තායින්ට ඒක ඇහෙනවා. එයා ගාඩන් එකේ තනියම ඇවිදිමින් ඉද්දී යුන්ජු පිටිපස්සෙන් ඇවිත් එයාව බදා ගන්නවා. එයාට දැනෙනවා. ඒ කියන්නේ එයාගේ හදවත මාඩම විදිහට ගැහෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ තායින් නැහැරිලා ඉන්නේ කියලා දැනගත්තාම යුන්ජු ඉක්මනට සමාව ඉල්ලනවා. ආපහු නිින්දෙන් එයා ඇවිදිනවා කියලා හිතපු නිසා එහෙම කරේ කියලා. අන්න ඒ වෙලාවේ එයා දකිනවා තායින් ගාවුන්ගේ account එක චෙක් කරනවා. ඒකෙන් යුන්ජුට තේරෙනවා තායින් කටින් මොනවා කීවත් එයාගේ හිතේ ගාවුන් ගැන ඇත්තටම දුකක් තියෙනවා කියලා. යුන්ජු තායින්ට කියන්නේ ගාවුන් එක්ක කතා කරන්න කියලායි. මොකද ගාවුන් තායින්ව එයාගේ රෝල් මොඩල් එක විදියට සලකන නිසා එයා ලේසියෙන්ම තායින්ට හිත ඇරලා කතා කරයි කියලා යුන්ජු හිතනවා. කොමරේ තායින් ගාවුන්ගේ අතීතය ගැන හොයලා බලද්දී එයාට දැනගන්න ලැබෙනවා වෙනත් බෑන්ඩ් එක ඉන්න ගාවුන්ගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් ගාවුන්ට ඉස්කෝලේදී විවිධ වද දීලා තියෙනවා කියලා. තායින් මේ කොල්ලා ළඟට ගිහින් අහනවා ඒ ගාවුන්ට එහෙම වද දුන්නේ කියලා. හැබැයි ඒ කොල්ලා ගලින්ම ප්‍රතික්ෂේප කරලා කියන්නේ ගාවුන් තමයි එයාට මුලින්ම ගහන්න ආවේ කියලා. ගාවුන් එයාට ගහන වීඩියෝ එකකුත් එයා පෙන්නනවා. හැබැයි තායින් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. තායින් ටයිකොන්ඩෝ ක්ලබ් එකට ගිහින් ගාවුන්ව හම්බ වෙලා ඇත්තට මොකද වුනේ කියලා අහනවා. ගාවුන් කියන්නේ එයාලා දෙන්නම එකම ඉස්කෝලේ හිටපු අය බවල්. දෙන්නම එකම එන්ටර්ටේන්මන්ට් කම්පැනි එක්ක ඔඩිෂන් දුන්නත් තේරුනේ ගාවුන් විතරක් කියලා. ඒ තරහට තමයි ඒ කොල්ලා ගාවුන්ට වත් දෙන්න පටන් ගත්තේ කියලාත් කියනවා. දවසක් ඉවසන්න බැරිම තැන ගාවුන් එයාට ගහලා තියෙනවා. හැබැයි ඒකට පරිගන්න ඒ කොල්ලා ගාවුන්ට තදින්ම ගහලා එයාගේ ඇඟිලි පවා කඩලා තියෙනවා. ඒ සිද්ධියෙන් මාරම විදිහට මානසිකව වැටුණු ගාවුන්ට ඒ කොල්ලව දකිද්දී ඇඟිලි හොලවන්නවත් බැරි වෙනවා. ගාවුන්ට බෑන්ඩ් එකෙන් අයින් වෙන්න ඕන උනේ ඒ නිසායි. මොකද එයාගේ මානසික අවුල නිසා බෑන්ඩ් එකේ අනිත් අයට වදයක් වෙන්න යාට ඕන උනේ නැහැ. තායින් ගාවුන්ට කියන්නේ එයා නිකන්ම බෑන්ඩ් මෙම්බර් කෙනෙක් නෙවෙයි. එයාලා ඔක්කොම එක පවුලක් වගේ කියලා. මේ ප්‍රශ්නෙට එයාලා ඔක්කොම එකතු වෙලා මුහුණ දෙමු කියලා තායින් එයාව ආපහු ගෙදර එක්කන් එනවා. අනිත් මෙම්බර්ස්ලාත් මේ විස්තරය දැනගත්තාම හොඳටම අවුල් වෙලා ගාවුන් වෙනුවෙන් ඒ කොල්ලා හම්බ වෙලා ප්‍රශ්න කරන්න ඉඟ වෙනවා. යුන්ජුත් එයාලා එක්ක යනවා ඒ කොල්ලව හම්බ වෙන්න. ගාවුන් ඉල්ලන්නේ එයාගෙන් සමාව ඉල්ලන්න කියලායි. හැබැයි ඒ කොල්ලා එක ප්‍රතික්ෂේප කරනවා. එයා කියන්නේ ඉස්කෝලේදී ගාවුන්ට වත් දුන්නා කියලා කිසිම ප්‍රූෆ් එකක් නැහැ කියලායි. හැබැයි ගාවුන් එයාගේ ෆෝන් එක අරන් පෙන්නනවා ඒ කොල්ලා ගාවුන්ට ගහන වීඩියෝ එකක්. තායින් කොහොම හරි කලින් මේ වීඩියෝ එක ඉස්කෝලේදී ඒක රෙකෝඩ් කරපු එක්කෙනෙක්ගෙන් ඉල්ලගෙන තිබුණා. ඒ වීඩියෝ එක දැක්කම ඒ කොල්ලට හොඳටම තරහා ගිහින් ආපහු ගාවුන්ට ගහන්න පටන් ගන්නවා. හැබැයි දැන් හොඳටම ටයිකොන්ඩෝ පුළුවන් ගාවුන් එයාට ආපහු ගහනවා. ඒ කොල්ලා කෑ ගහලා ඉල්ලන්නේ මේ වීඩියෝ එක එළියට දාන්න එපා කියලායි. එයාගේ කැරිය එක ඉවර වෙයි කියලා කියනවා. හැබැයි ගාවුනේ වීඩියෝ එක එළියට දානවා. ඊට පස්සේ තව ගොඩක් අය එළියට ඇවිත් කියනවා ඒ කොල්ලා එයාලටත් වද දුන්නා කියලා. ඉතින් මේ ඔක්කොම ඉවරුනාට පස්සේ ගාවුන් ආපහු බෑන්ඩ් එකට ආපු එක සමරන්න කොල්ලෝ ටික පාටියක් දානවා. එයාලා ඩ්‍රින්ක්ස් බොන තරඟයක් තියෙනවා. අන්තිමේදී වෝයන් සහ තායින් විතරක් ඉතුරු වුණත් තායින්ට තවත් බොන්න බැරි නිසා එයා පරදිනවා. ඔන්න යුන්ජු එතනින් යන්න හදද්දී හොඳටම බීලා ඉන්න තායින් එයාගේ අතින් අල්ලගෙන ඉල්ලන්නේ තමන්ව දාලා යන්න එපා කියලායි. එයාට තාමත් යුන්ජුව ඕනේ කියලා කියනවා. යුන්ජු මේ වෙලාවේ නර්වස් වෙනවා. හැබැයි මුකුත් වෙන්න කලින් වුයන් මැදිහත් වෙලා තායින්ව එයාගේ රූම් එකට එක්කන් ගිහින් නිදාගන්න කියලා කියනවා. ඊළඟ දවසේ යුන්ජු ඉන්නේ මාරම බයෙන්. හැබැයි තායින්ට ඊයේ රෑ වුණ කිසිම දෙයක් මතක නැහැ කියලා දැනගත්තාම යුන්ජුට මාරම කේන්තියක් එනවා. මොකද මේ සිද්ධියෙන් මනස අවුල්ුනේ එයාගේ විතරක් නිසා. ඊට පස්සේ බෑන්ඩ් එක තීරණය කරනවා කැන්සල් වුණු කොන්සර්ට් එක වෙනුවට ගෙදර ඉඳන්ම ලන්ච් පාටියක් දෙන්න. ගෙදර ලෑස්ති කරද්දී යුන්ජු වුයන්ගෙන් අහනවා තායින් බිව්වහම හැමදාම මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා. වුයන් කියන්නේ තායින් වැඩි බොන කෙනෙක් නෙවෙයි කියලා. ඒකෙන් යුන්ජුට ලොකු සහනයක් දැනෙනවා. මොකද තායින් වෙන කෙල්ලන්ටත් මෙහෙම කරද්දී එයාට ඒක බලන් ඉන්න බැරි නිසා. වුයන් අහද්දී එයා එහෙම කරපු එකෙන් ඔයාගේ හිත රිදුනද කියලා යුන්ජු කියන්නේ එයා තායින්ගේ අන්অෆිෂියල් තෙරපිස්ට් නිසා ඒ ඔක්කොම දරා ගන්න වෙනවා කියලායි.
කුමරි මොකද්දෝ හේතුවකට වූයන්ට ලොකු ඉරිසියාවක් දැනෙනවා. එයාගේ යාළුවෙක්ට කියනවා එයයි තව කොල්ලෙකුයි එකම කෙල්ලට ලව් කරනවා. හැබැයි ඒ කෙල්ලගේ හිතේ තියෙන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ කියලා. යාළුවා කියන්නේ අනිත් කොල්ලා කියන්න කලින් ඉක්මනටම ගිහින් ඒ කෙල්ලට කැමැත්ත කියන්න කියලායි. ඒ වෙලාවෙම තායින් සහ යුන්ජු කම්පැනියෙන් එළියේ ෆොටෝ ෂූට් එකක් කරමින් ඉන්නවා. ෆොටෝ එක ගන්න ආපු කෙනා හිතන්නේ යුන්ජු කියන්නේ බෑන්ඩ් එකේ වැඩකාරිය කියලා. එයා යුන්ජුට එක එක වැඩ පවරමින් කෑ ගහනවා. තායින් මැදිහත් වෙලා කියන්නේ එයා වැඩකාරියක් නෙවෙයි එයාගේ යාළුවෙක් කියලායි. එයා ඒ ෆොටෝග්‍රැෆර්ගෙන් යුන්ජුගෙන් සමාව ඉල්ලන්න කියලා බල කරනවා. යුන්ජුගේ මූඩ් එක හදන්න තායින් එයාව අයිස් ස්කේටිං කරන්න එක්කන් යනවා. හැබැයි යුන්ජු හොඳට ස්කේට් කරද්දී තායින්ට ඒක කරගන්න බැරිව අමාරුවේ වැටෙනවා. ඔන්න ආපහු ගෙදර එද්දී යුන්ජු තායින් Taman වෙනුවෙන් කතා කරපු එකට ස්තුති කරනවා. එයාට තායින් ගැන ලොකු ලන්වීමක් දැනෙනවා. එයා අහනවා ඉස්සරහට තියෙන කොන්සර්ට් එක ගැන ඔයාට බයයිද කියලා. තායින් කියන්නේ එයා හැමදාම බයෙන් ඉන්නේ. හැබැයි Taman දුර්වලයි කියලා පෙන්වන්න අකමැති නිසා ඒක මං හංගන් ඉන්නවා කියලා කියනවා. යුන්ජු ආදරයෙන් තායින් දිහා බලලා කියන්නේ ඔයා දුර්වල නැහැ. ඔයා මාරම හොඳ කෙනෙක් කියලායි. ඒ කතාවෙන් තායින් නර්වස් වෙලා ඉක්මනටම නිදාගන්න යන්න කියලා කියනවා. ඔන්න ඊළඟ දවසේ උදේ එයාලා යුන්ජුට සමුදෙනවා. මොකද කොන්සර්ට් ෂූටින් එක නිසා යුන්ජුට කාටත් හොරෙන් එතනින් යන්න වෙනවා. යුන්ජු එයාගේ යාළුවා බාරන්ගේ ගෙදර යන්නේ කොන්සර්ට් එක ඔන්ලයින් බලන්නයි. ඔන්න මේ වෙලාවේ එයා බාරන්ට කියනවා තායින්ගේ හිතේ එයාගෙන අදහසක් තියෙනවා වගේ කියලා දැනෙනවා කියලා. ඒත් එක්කම කොන්සර්ට් එක ආස්සේ තායින් එක පාරටම සින්දුවක් ඩෙඩිකේට් කරනවා. එයාගේ සින්දුව ඇහෙද්දි Tamanව බදාගත්ත වගේ දැනෙනවා කියලා කියපු කෙනෙක් වෙනුවෙන්. තායින් මේ කියන්නේ එයයි යුන්ජු එකතු වෙලා කියපු සින්දුවමයි. යුන්ජුගේ හිත මේ සිද්ධියෙන් හොඳටම උණු වෙනවා. ඔන්න ආපහු ගෙදර ආවහම යුන්ජු නැති නිසා තායින්ට ලොකු පාළුවක් දැනෙනවා. ගාවන් කියන්නේ යුන්ජු එයාට කිව්වා තායින්ගේ ආරක්ෂාවට එයාව කාමරයට යවන්න එපා කියලා. ගාවන්ට හොඳටම නිින්ද ගියත් තායින් යුන්ජුට කෝල් කරලා ගාවන් ගැන කියනවා. එයා කියන්නේ යුන්ජු නැතිව එයාට නිින්ද යන්නේ නැහැ. ඒ නිසා උදෙන්ම ආපහු එන්න කියලායි. ඊට පස්සේ එයා අහනවා කොන්සර්ට් එක බැලුවද කියලා. යුන්ජු කියනවා ඔව් සින්දු ඔක්කොම ලස්සනයි කියලා. මේ කතාව අහගෙන හිටපු වුයන්ට එයාගේ යාළුවා කියපු කතාව මතක් වෙනවා. ඉතින් උදෙන්ම වුයන් යන්නේ යුන්ජු ඉන්නවා කියලා හිතපු හොටෙල් එකට. එයා යුන්ජුට කෝල් කරලා හම්බෙන්න අහද්දී යුන්ජු කියන්නේ එයා ඉන්නේ යාළුවෙක් එක්ක කියලායි. හැබැයි එතකොටම වුයන් දකිනවා ඇත්තටම යුන්ජු හොටෙල් එකට ඇතුල් වෙනවා. වුයන් හොඳටම ෂොක් වෙනවා. යුන්ජු එයා ළඟට ආවත් වුයන් ඒ ගැන මුකුත් අහන්නේ නැහැ. මේ අතරේ තායන් යුන්ජු එනකම් බ්‍රෙක්ෆාස්ට් ගන්න බලාගෙන ඉන්නවා. එයා පරක්කු වෙන නිසා තායින් කෝල් කරද්දී දැනගන්නේ එයා ඉන්නේ වුයන් එක කියලා. තායින්ට ලොකු ඉරිසියාවක් එනවා. එයා යුන්ජුට හොඳටම බැනලා තනහින් එතනින් යනවා. ඊට පස්සේ යුන්ජු පිල්සොන්ට කියනවා තායින්ගේ තත්ත්වය දිනෙන් දින හොඳ වෙනවා කියලා. ඒ වෙලාවේ ජෑන් කියන කෙල්ල මේ වෙලාවේ කාමරයට එනවා. පිල්සොන් එයාව අඳුන් වෙලා දෙන්නේ බෑන්ඩ් එකේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් සහ සිංගර් කෙනෙක් විදිහට. පිල්සොන් යුන්ජුව අඳුන් වෙලා දෙන්නේ බෑන්ඩ් එකේ අලුත් මැනේජර් සහ ඩොක්ටර් විදිහට. ජෑන් තායින් එක්ක ගොඩක් ක්ලෝස් කියලා තේරෙද්දී යුන්ජුට ගොඩක් ඉරිසියා හිතෙනවා. බෑන්ඩ් එකේ අය යුන්ජුව මැනේජර් කරගෙන එක එක වැඩ පවරනවා. එයාලා ඔක්කොම මුහුද බලන්න ට්‍රිප් එකක් යනවා. එතනදී යුන්ජු ජෑන්ගෙන් අහනවා එයයි තායින්ගේ රිලේෂන්ෂිප් එක මොකද්ද කියලා. ජෑන් කියන්නේ එයා තායින්ගේ පොඩි කාලේ ඉඳන් යාළුවෙක් බවත්. තායින්ගේ ලෙඩේ ගැන දැනගෙන එයාව බලන්න ආව කියලාත්. තායින් කලින් කියපු කතාවක් යුන්ජුට මේ වෙලාවේ මතක් වෙනවා. ඒ තමයි Taman ගැන ආඩම්බර වෙන කෙනෙක් ඉන්නව නම් කැමතියි කියලා. යුන්ජු අහනවා ඔයා තායින්ට මාර්ම ස්පෙෂල් නැති කියලා. ජෑන් කියනවා තායින් මටත් මාර්ම ස්පෙෂල් කියලා. අනිත් පැත්තෙන් වුණ අපිට පෙන්වන්නේ චාන්ගේ අම්මා එයාව ඇක්ටින් පැත්තට යවන්න හදන්නේ ලොකු ඩිරෙක්ටර් කෙනෙක් හම්බ වෙන්න එක්කන් ගිහිල්ලා. චාන් අකමැති වුණත් අම්මා එක එක ක්‍රම වලින් එයාව ඒකට තල්ලු කරන්න හදනවා. මේ අතරේ තායින් යුන්ජුව හම්බ වෙලා එයාගේ ලෙඩේ සුව වෙන එක ගැන අහනවා. යුන්ජු කියන්නේ දැන් එයා ගොඩක් හොඳින් ඉන්න බවත් ඉක්මනටම සම්පූර්ණයෙන්ම සුව වෙයි කියලාත්. තායින් නර්වස් වෙලා කියන්නේ සුව වුණාට පස්සේ යුන්ජුට එයාගේ ළඟින් ඉන්න පුළුවන්ද කියලා. යුන්ජු හේතු ආදී තායින් අමාරුවේ වැටලා කියන්නේ එයාට යුන්ජු එයාගේ කම්පැනියන් කරගන්න ඕනි කියලායි. ඒ කතාවට යුන්ජුට තරහ යනවා. එයා කියන්නේ එයාට ඉක්මනටම මෙහෙන් යන්න ඕනේ කියලායි. හැබැයි ජෑන් තායින් එක්ක ඉන්නවා දැක්කාම යුන්ජුගේ හිත ආපහු ඉරිසියාවෙත් පිරෙනවා. වුයන් යුන්ජුගේ හිත හදන්න එයා එක්ක එකතු වෙලා මස්සු යන්න එන්න කියනවා. ඒක දැක්කාම තායින්ට ඉරිසියා හිතෙනවා.
ටික වෙලාවකට පස්සේ ලස්සන පොඩි සිංගර් කෙල්ලෙක් බෑන්ඩ් එකට එකතු වෙනවා. එයා ලීෂින්ට කියනවා එයා ලීෂින්ට කැමතියි කියලා. හැබැයි ලීෂින් කියන්නේ එයා වෙන කෙනෙක්ට ආදරය කරන නිසා ඒකට එකග වෙන්නේ නැහැ කියලයි. මේ කෙල්ල තරහින් කියන්නේ ලීෂින් ආදරය කරන්නේ වයසින් වැඩි දික්කසාද උණු කෙනෙක්ට බවත් එයාට එකතු වෙන්න බැහැ කියලත්. ලීෂින් එයාගේ ආදරය වෙනුවෙන් කතා කරලා ඒ කෙල්ලට හොඳටම බයිනවා. මේ කෙල්ල එතනින් අඬා යනවා. ඊට පස්සේ ලීෂින් පස්සෙන් මේ කෙල්ල ගිහින් එයා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නවා දකිනවා. මේ අතරේ ජෑන් තායින්ගෙන් අහනවා එයා යුන්ජුට කැමතිද කියලා. තායින් නර්වස් වෙලා බොරුවට කියන්නේ එයා යුන්ජුට කැමති නැහැ කියලයි. එයා කියන්නේ යුන්ජු කියන්නේ සල්ලි දීලා ගත්ත ડોක්ටර් කෙනෙක් විතරයි කියලා. එයා එයාගේ ටයිප් එක නෙවෙයි කියලාත් කියනවා. අවාසනාවකට වගේ යුන්ජුට මේ කතාව ඇහෙනවා. එයා අවුලෙන් එතනින් යනවා. ජයන් තායින්ට මේ වෙලාවේ බොරුවට බනිනවා බොරු කිව්වා කියලා. හැබැයි ජයන් කියනවා ඔයාගේ හිතේ තියෙන දේ එයාට කියන්න කියලා. තායින් ඒකට හිත හදා ගන්නවා. ඔන්න කොහොම හරි තායින් යුන්චුට මෙසේජ් එකක් දාලා කියනවා එයා අලුත් සින්දුවක් හැදුවා. ඒක එයාට ප්ලේ කරලා පෙන්නන්න ඕනි කියලා. එයා ඒ සින්දුව ප්ලේ කරලා කියනවා ඒ සින්දුව හදන්න ඉන්ස්පිරේෂන් එක උනේ යුන්ජු කියලා. තායින් එයාගේ ආදරේ ප්‍රකාශ කරද්දී යුන්ජුට ඒක දැනුණත් එයා සමාව ඉල්ලලා එතනින් ඉක්මනට පැනලා යනවා. ඔන්න ඊළඟ දවසේ තායින් යුන්ජුගෙන් අහනවා ඇයි ඊයේ එක පාරටම ගියේ කියලා. දැන් එයාලා කපල් එකක් නේද කියලා අහනවා. යුන්ජු කියන්නේ එයා ඉක්මනටම රට යන්න ඉන්නේ කියලා. තායින් කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. හැබැයි යුන්ජු කියන්නේ තායින් ජෑන් එක්ක කියපු කතාව මතක් කරලා ඔයා කිව්වනේ මම ඔයාගේ ටයිප් එක නෙවෙයි කියලා. ඔයාත් මගේ ටයිප් එක නෙවෙයි කියලා. එතනින් තරහින් යනවා. මේකෙන් අවුලුණු තායින් එයාගේ යාළුවන්ගෙන් අහනවා කොහොමද ඇට්‍රැක්ටිව් කොල්ලෙක් වෙන්නේ කියලා. ඉතින් එයාලා කියන විදිහට කරත් යුන්ජුගේ හිත නම් වෙනස් වෙන්නේ නැහැ. අන්තිමේදී තායින්ගේ යක්ෂයා ඇවිස්සලා යුන්ජුට කියන්නේ මම මෙච්චර try කරද්දිත් ඔයා මගේ ආදරේ ගණන් ගන්නේ නැති එක මාරම නපුරු දෙයක් කියලා. මම ඇත්තටම ඔයාට ආදරේ කියලා කියනවා. යුන්ජු කියන්නේ එයා තායින්ට කැමති නැහැ කියලයි. තායින් කියනවා එහෙනම් හෙට උදේ වෙද්දී මට කැමති නැති හේතු ටික ලියලා දෙන්න කියලා. එදා රෑ මුළුල්ලේම යුන්ජු තායින්ට කැමති නැති හේතු ලියන්න try කරනවා. එයා එක්ක වුණු අවුල් වැඩ මතක් කරමින්. හැබැයි අන්තිමේදී එයා ලියපු දේ තායින් කියවද්දී තායින්ට හොඳටම දුක හිතෙනවා. එයා හිතුවේ නැහැ යුන්ජු එයාට මෙච්චර වෛර කරනවා කියලා. තායින් කියන්නේ හරි මං ආපහු එයාට වද දෙන්නේ නැහැ කියලා. එහෙම කියලා එතනින් යනවා. යුන්ජු ඒ සිද්ධියෙන් අවුල් වෙලා ඉද්දී චාන් එයාට කෑම හදලා දෙනවා. යුන්ජු කියන්නේ චාන් මාරම හොඳ කෙනෙක් කියලයි. චාන් කියන්නේ එයා පොඩි කාලේ ඉඳන් ඇක්ටර් කෙනෙක් නිසා එයාට හැමදාම හොඳ කෙනෙක් වගේ රඟපාන්න සිද්ධ වුණා කියලයි. එයාගේ අම්මා තමයි එයාගේ ජීවිතේ කන්ට්‍රෝල් කරන්න කියලා එයා කියනවා. ඊට පස්සේ යුන්ජු එයාගේ යාළුවා බාරන්ට කියනවා එයා තායින්ට ඇත්තටම ආදරේ. හැබැයි එයා සංජු නෙවෙයි යුන්ජු නිසා එයාට තායින් එක ඉන්න බෑ කියලා කියනවා. බාරන් කියන්නේ ඇත්ත තායින්ට කියන්න. එයා ඔයාට ආදරේ නිසා සමාව දෙයි කියලා. හැබැයි යුන්ජු ඒකට අකමැති වෙනවා. මේ මුළු කතාවම වූයන් අහන් ඉන්නවා. යුන්ජු ගියාට පස්සේ වූයන් බාරන්ව හම්බ වෙලා ඇත්තම විස්තරය අහනවා. බාරන් කියනවා ණය නිසා යුන්ජුට එයාගේ ට්වින් සිස්ටර් විදියට රඟපාන්න සිද්ධ වුණු හැටි. යුන්ජු වූයන්ගෙන් ඉල්ලනවා මේ රහස කාටවත් කියන්න එපා කියලා. වූයන් ඒකට එකඟ වෙන්නේ Taman මේ රහස දන්නවා කියලා කාටවත් කියන්නේ නැහැ කියන කොන්දේසිය උඩයි. ඊට පස්සේ වූයන් එයාගේ යාළුවෙක්ට කියනවා එයා කැමති කෙල්ල වෙන කොල්ලෙක්ට ආදරේ. ඒ වගේම මේ කෙල්ලට ලොකු රහසක් තියෙනවා කියලා. යාළුවා කියනවා ඔයා ඇත්තට මේ කෙල්ලට ආදරේ නම් ඒ රහස අනිත් කොල්ලට කියන්න. නිකන් හොඳ කෙනා වුණාට වැඩක් නැහැ කියලයි. ඊට පස්සේ ඔන්න චාන් ඩිරෙක්ටර්ට කියන්නේ එයා ඇක්ටිං වලට යන්නේ නැහැ. එයාගේ බෑන්ඩ් එකේම ඉන්නවා කියලයි. එයාගේ අම්මව ආපහු හම්බ වෙන්න එපා කියලාත් එයා ඉල්ලනවා. අනිත් පැත්තෙන් තායින් යුන්ජු ඉස්සරහා ඉන්න අකමැති නිසා එයාව මගහරිනවා. ඒකෙන් යුන්ජු අවුල් වෙනවා. වූයන් ඇවිත් යුන්ජුගේ හිත හදනවා. මේ අතරේ සංජු එයාගේ උපන්දිනේ යාළුවෙක් එක්ක සමරද්දී යාළුවා කියනවා අද යුන්ජුගේ උපන්දිනේ නේද කියලා. සංජුට එයාගේ අක්කට කරපු දේවල් ගැන ලොකු පස්තැවීමක් එනවා. අනිත් පැත්තෙන් චාන් දකිනවා ලේෂෙන් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නවා. චාන් කියන්නේ ඒ දික්කසාද වුණු අක්කා එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න කියලා. සමාජය ඒක පිළිගන්නේ නැහැ කියලාත් කියනවා. හැබැයි ලීෂින් කියන්නේ එයා අනිත් අය හිතන දේ ගණන් ගන්නේ නැහැ. එයා එයාට ගොඩක් ආදරේ කියලයි. එදා රෑ තායින් යුන්ජුට සර්ප්‍රයිස් බර්ත්ඩේ ගිෆ්ට් එකක් දෙනවා. යුන්ජු අහද්දී කොහොමද බර්ත්ඩේ එක දැනගත්තේ කියලා තායින් කියන්නේ බිස්නස් ඩීල් එකක් අස්සේ එයා ඒක දැනගත්තා කියලයි.
තායින් ආපහු එයාගේ ආදරේ ප්‍රකාශ කරලා කියන්නේ එයාට එක chance එකක් දෙන්න කියලයි. හැබැයි යුන්ජු උත්තර දෙන්න කලින් ලීෂින්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන රූමර්ස් යන්න පටන් ගත්තා කියලා කෝල් එකක් එනවා. ලීෂින්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්න තැනට මාධ්‍යවේදියෝ වට වෙනවා. ලීෂින් එයාව බේරගන්න එතනට යනවා. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ ලොකු මානසික වදයක. ලීෂින් කියන්නේ මොනවා වුණත් එයා එයාගේ ළඟින් ඉන්නවා කියලයි. හැබැයි කම්පැනියන් ලීෂින්ව හොයනවා. ලීෂින්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඩිරෙක්ටර් කෙනෙක් කෝල් කරලා කියන්නේ ලීෂින් එක්ක තියෙන සම්බන්ධය ඇත්ත කියලා පිළිගන්න. එතකොට පොපියුලර් වෙන්න පුළුවන් කියලයි. ඒකෙන් ෂොක් වුණු එයා ලීෂින්ට ආදරේ වුණත් එයාගේ කැරියර් එක වෙනුවෙන් ලීෂින්ගෙන් වෙන් වෙන්න තීරණය කරනවා. මේ අතරේ චාන්යාගේ අම්මා එක්ක හොඳටම තරහ අරගෙන කියන්නේ එයාගේ ජීවිතේට තවත් මැදිහත් වෙන්න එපා කියලයි. අනිත් පැත්තෙන් ලීෂින්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ රූමර්ස් ඔක්කොම බොරු කියලා නිවුස් වලට කීවට පස්සේ තායින් කම්පැනි එකේ ඩිරෙක්ටර්ව හම්බ වෙලා කියන්නේ කොන්ට්‍රැක්ට් එක ඉවර කරන්න කියලා. පිල්සෝනුත් යුන්ජුට කියන්නේ තායින්ගේ ඩොක්ටර් විදියට එයාව තියාගත්තොත් රූමර්ස් එයි. ඒ නිසා කොන්ට්‍රැක්ට් එක ඉවර කරමු කියලා. යුන්ජු අකමැත්තෙන් වුණත් ඒකට එකග වෙලා බෑන්ඩ් එකෙන් අයින් වෙනවා. ඔන්න අවාසනාවකට වගේ ආපහු යුන්ජු පස්සෙන් නායකාරයෝ පන්නන්න ගන්නවා. එයා දුවද්දී වූයන් නැවිත් එයාව බේරගන්නවා. වූයන් කියනවා එයා යුන්ජුගේ ඇත්ත ඩෙන්ටිටි එක දන්නවා කියලා. එයා කියනවා ඔයා තායින්ට ආදරේ කියලාම දන්නවා. ගිහින් ඇත්ත කියන්න. එයා ඔයාව බාරගනී කියලා. හැමදේම තායින්ට කියන්න යුන්ජු යද්දි තායින් ඉන්නේ පිටරටින් ආපු එයාගේ යාළුවෙක් එක්ක. ඒ යාළුවා තායින්ට අඳුනලා දෙනවා සංජුව ප්‍රසිද්ධ ප්‍රයිවට් ඩොක්ටර් කෙනෙක් විදිහට. තායින් මේ වෙලාවේ ෂොක් වෙනවා. එතකොටයි එයා දැනගන්නේ තමන්ගේ ළඟ හිටියේ සංජුගේ ට්වින් සිස්ටර් වෙන යුන්ජු කියලා. තායින් තදින්ම අවුල් වෙලා ගෙදර ඇවිත් යුන්ජුගෙන් අහනවා ඔයාට මට කියන්න දෙයක් නැද්ද කියලා. යුන්ජු තායින් දුන්න රින් එක ආපහු දීලා සමාව ඉල්ලලා කියන්නේ එයාට තායින්ගේ ආදරේ බාර ගන්න බෑ කියලා. තායින් අහනවා ඒ ඔයා සංජු නෙමේ යුන්ජු නිසාද කියලා. එයා ප්‍රශ්න කරනවා ඇයි මේක හැංගුවේ කියලා. යුන්ජු කියන්නේ එයාට සල්ලි හදිස්සියක් තිබ්බා කියලයි. තායින් කියන්නේ මම මගේ ඔක්කොම රහස් කියද්දිත් ඔයා ඔයාගේ නමවත් මට කීවේ නැහැ කියලා. එයාගේ රිලේෂන්ෂිප් එක ඉවර කරලා යන්න යනවා. යුන්ජු පිල්සොන්ට ඇත්ත කියනවා. පිල්සොන් එයාව යවන්න තීරණය කරනවා බෑන්ඩ් එකට ප්‍රශ්නයක් වෙයි කියලා. යුන්ජුට යන්න තැනක් නැති නිසා එයා පොඩි කාලේ ඉඳන් එයාව Tamanගේ දුවෙක් වගේ බලාගත්තු අසල්වැසි අම්මා ළඟට යනවා. බෑන්ඩ් එකේ අය ආනවා යුන්ජු කෝ කියලා. වූයන් තායින්ගෙන් අහද්දී තායින් තරහෙන් කියන්නේ යුන්ජු කියන්නේ සල්ලි වලට විතරක් ආස හොර කෙල්ලෙක් කියලයි. මේ අතරේ සංජුගේ යාළුවෙක් සංජුට කියනවා අක්කා එක්ක කතා කරන්න පස්සේ පසුතැවෙන්න වෙයි කියලා. සංජු යුන්ජුගේ ගෙදරට යද්දී ගෙදර අයිතිකාරිය එයාව පන්න ගන්න හදනවා. එතකොටයි සංජු දැනගන්නේ රියල් ස්ටේට් කම්පැනියෙන් යුන්ජුට වුණු වංචාව සහ එයාගේ ණය ගැන. සංජු යුන්ජුට මෙසේජ් කරලා හම්බ වෙන්න එන්න කියනවා. සංජු අහනවා ඇයි මේ ණය ගැන කලින් කිව්වේ නැත්තේ කියලා. යුන්ජු කියන්නේ එයාලගේ පොඩි කාලේ මතකයන් තියෙන ගෙදර ගන්නයි එයාට ඕන උනේ කියලා. සංජු එයා කරපු දේවල් වලට සමාව ඉල්ලනවා. යුන්ජු සංජුට කියනවා ලුණ බෑන්ඩ් එකේ දිනු දේවල් සහ Taman වෙන කෙනෙක් වගේ රඟපාපු එක ගැනත්. ඊට පස්සේ සංජු තායින්ව හම්බ වෙලා යුන්ජු කරපු දෙයට සමාව ඉල්ලලා තායින්ට නොමිලේම ට්‍රීට්මන්ට් දෙන්න හදනවා. හැබැයි තායින් කියන්නේ එයාට දැන් සුවයි කාගේවත් උදව් ඕනි නැහැ කියලයි. සංජු ආපහු එද්දී නායකාරයෝ සංජුව යුන්ජු කියලා වරදවා වටහාගෙන එයාව මරන්න හදනවා. හැබැයි තායින් වෙලාවට ඇවිත් සංජුව බේරගන්නවා. මේ වෙලාවේ තායින් යුන්ජුගේ ඔක්කොම ණය ගෙවලා දානවා. සංජු ආදී ඇයි එහෙම කරේ කියලා තායින් කියන්නේ යුන්ජු එයාට කරපු ට්‍රීට්මන්ට් වලට වන්දියක් විදිහටයි මේක කළා කියලා. හැබැයි එයා යුන්ජුට කෝල් කරන්නේ නැහැ. දුක වැඩිකමට එදා රෑ තායින් ආපහු නිින්දෙන් නැවදෙනවා. එයා එයාගේ ෆෑන් කෙල්ලෙක්ව යුන්ජු කියලා වරදවා වටහා ගන්නවා. ඒ වෙලාවේ සංජු යුන්ජුට කෝල් කරලා කියනවා තායින් එයාගේ ණය ඔක්කොම ගෙව්වා. එයා තදින්ම යුන්ජුට ආදරේ කියලා. යුන්ජු ඉක්මනටම තායින්ගේ ගෙදරට දුවගෙන එද්දි දකින්නේ ෆෑන් කෙල්ලෙක් තායින්ව කායෙක්ක දාගෙන යනවා. යුන්ජු ටැක්සි එක අරන් ඒ කායක පස්සෙන් යනවා. බෑන්ඩ් එකේ අය දකිනවා තායින් කාමරේ නැහැ කියලා. වුයන්ට යුන්ජුගෙන් කෝල් එකක් ඇවිල්ලා විස්තරේ කියනවා. තායින්ට සීයේද්දී ආයින්නේ ඒ කෙල්ලගේ කාමරේ බැඳලා දාලා. ඒ කෙල්ල කියන්නේ තායින්ව එයාට විතරක් ඕනි කියලයි. යුන්ජු ඒ ගෙදරට ඇවිල්ලා ජනේලෙන් රිංගලා තායින්ව ලියලා දානවා. තායින් අහනවා ඔයා කොහොමද මාව හොයාගත්තේ කියලා. යුන්ජු කියන්නේ එයා ආවේ තායින්ව බලන්න බවත් එයා තායින්ට ගොඩක් ආදරේ කියලාත්.
තායින් එයාට කරුණු පැහැදිලි කරන්න ඉඩ දුන්නේ නැති එකට සමාවිල්ලනවා. කොමරි ඒ කෙල්ල ආපහු එන සද්දය ඇහිලා යුන්ජු අල්මාරිය ඇතුලේ හැංගෙනවා. හැබැයි ඒ කෙල්ල යුන්ජුව අල්ලගෙන යුන්ජුවට තදින්ම ගහන්න ගන්නවා. ඒ වෙලාවට බූයෙන් ඇතුළු බෑන්ඩ් එකේ අය ඇවිල්ලා යුන්ජුව බේරගන්නවා. යුන්ජු හොස්පිටල් එකේදී හැරෙද්දී තායින් එයා ළඟ ඉන්නවා. ඒ පිස්සු කෙල්ලව පොලිසියෙන් අල්ලගන්නවා. තායින් සහ යුන්ජු දෙන්නම එකිනෙකාට සමාව ඉල්ලලා එයාලගේ ආදරය ආපහු පටන් ගන්නවා. හැබැයි යුන්ජු කියන්නේ එයාට එයාගේ නංගී එක්ක ට්‍රැවල් කරන්න ඕනේ කියලායි. තායින් කියන්නේ එයා යුන්ජු එනකන් බලන් ඉන්නවා කියලා. ඊට පස්සේ ලෝනා බෑන්ඩ් එකේ අලුත් සින්දුව මාරම විදිහට හිට වෙනවා. බෑන්ඩ් එකේ හැමෝම එයාලගේ හීන පස්සේ දුවනවා. කාලෙකට පස්සේ යුන්ජු ආපහු කොරියාවට එනවා. එයා එයාගේ පොඩි කාලේ ගෙදරට යන්නේ ඒක මිලදී ගන්න. හැබැයි එයා දකින්නේ ගෙදර ඇතුලේ තායින් ඉන්නවා. ඔයා මේ ගෙදර මට අරන් දුන්නද කියලා යුන්ජු අහද්දි තායින් කියන්නේ එයා ගොඩක් කාලෙක ඉඳන් යුන්ජු එනකම් බලන් හිටියා කියලායි. ඉතින් කතාවේ අන්තිමේදී මේ දෙන්න සතුටින් මේ ගෙදර එකට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් Let Me Be Your Night කොරියන් ඩ්‍රාමා එක මෙතනින් ඉවර වෙනවා. කතාව කොහොමද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඔයාලයි කමෙන්ට් එකක් මට ගොඩක් වටිනවා. එහෙනම් ආවෝ ලස්සන කතාවකින් ඉක්මනින් හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.